ඔබ දන්නවාද ශ්‍රී ලංකාවේ එකම තැනක සිට බලද්දී අහස උසට විහිදුණු මහා පර්වතයක සිට කෙලින්ම මහා ජලාශයක් පතුලටම කඩා හැලෙන එකිනෙකට නොදෙවෙනි රිදී දහරාවන් දෙකක් තියෙනවා කියලා. මේක හරියට ස්වභාව ධර්මයේ අදහාගත නොහැකි මැජික් එකක් වගේ. මේ දියඇලි යුගලයේ තියෙන විශේෂත්වය තමයි අනෙක් දියඇලි වගේ නොවි මේවා ගලාගෙන ඉන්නේ ඉතාමත් පූජනීය කදුවැටියක මිතියාවතක් හරහා. මීදුමෙන් වැසුණු තේවතු යායන් මැදින් නැවිත් මේ දියඇලි දෙක අවසානයේදී මහා නිල්වන් ජලකඳක් එක්ක එකතු වෙන්නේ මුළු ලෝකයම මවිත කරමින්. ඈතින් පෙනෙන මහා කදුපන්තියත් හමා යන සීතල සුළඟත් එක්ක මේ දර්ශනය ඇස්පනා පිට දකිද්දී ඔබට හිතේවි ඔබ ඉන්නේ වෙනත් ලෝකයක කියලා. බොහෝ දෙනෙක් හිතන්නේ මේ දියඇලි දකින්න ලොකු වෙහෙසක් දරන්න ඕනේ කියලා. ඒත් ඇත්තම කතාව තමයි කිසිම මහන්සියක් නැතුව ප්‍රධාන පාරේ ඉඳන්ම මේ අසිරිමත් දර්ශනය ඔබට දැකගන්න පුළුවන් වීම. විශේෂයෙන්ම වැසි කාලයට මේ දියඇලි දෙකේ රෞද්‍ර සුන්දරත්වය තවත් වැඩි වෙනවා. මේවා නිකම්ම දියඇලි නෙවෙයි. මේවා මේ ප්‍රදේශයේ ජීවනාලිය බඳුයි. දැන් මම කියන්නම් මේ මනස්කාන්ත දර්ශනීය තියෙන්නේ කොහේද කියලා. මේ තමයි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙලිය ප්‍රදේශයේ පිහිටලා තියෙන ගාඩ්මෝර් සහ මොරේ දියඇලි දෙක. ශ්‍රීපාද වන්දනාවේ යන ඔබට මස්කෙලිය ජලාශය අද්දරදී මේ නිවුන් සහෝදරියන්ගේ සුන්දරත්වය අදටත් අත්විඳින්න පුළුවන්. මේ වගේ තවත් ලස්සන තැන් දැනගන්නවාවා ෆොලෝ කරන්න. ඔබ මේ තැනට ගිහින් තියෙනවා නම් කොමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.